2025 මැයි මාස 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලයේ මධ්‍යම රාත්‍රී 12 ආරම්භ වුණා. ඒ අනුව තරඟ කරන ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් ඔවුන්ට අදාළ ප්‍රචාරක කටයුතු සියල්ල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ට අවසර ලබා දී තිබිච්ච කාර්යාලවල සිළුම සැරසරි ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. අපි පොලිසිය දැනුම් දීලා තියෙන එවැනි යම් ආකාරයක එම කාර්යාල සැරසිලි සායව තිබෙන සියල්ල ඉවත් කළ ලෙස පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා. මේ නිහඬ කාලය තුලදී කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තකට අදාළ කිසිදු කාර්යයක් මේ කොට්ටාශ තුල හෝ කිසිදු ස්ථානයක සිදු නොවිය යුතු වෙනවා. ඒත් එක්කම මේ නිහඬ කාලය ආරම්භ වීමත් සමගම අද සිට 7 වෙනිදා දක්වා පවත්වාගෙන යාමට හැකි වෙන ඔබේ නිවේද මධ්‍ය කාර්ය පළාත් පාලන බල ප්‍රදේශයක් සඳහා ඒ තරඟ කළ ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට ලබා දුන් පළාත් පාලන බල ප්‍රදේශයට අදාළ ලබා දුන්න නිවේද මධ්‍ය කාර්යාලය සහ ඒ වගේම කොට්ටාශ මට්ටමේ තිබිච්ච කාර්යාල තිබීමට හැකියාව තියෙන සියලුම සැලසිලි අවසන් කළා. තිබීමට හැකියාව තියෙන්නේ එකම එක කටවුට් එකක් මන වර්ගාඩි 60කට අදාළව ඒ පමණයි තියෙන්න පුළුවන්. සියල්ල ඉවත් කිරීම කරන්න සිදුවන කිසිදු ආකාරයක බල්බ් දැමීම හෝ කොඩි දැමීම හෝ කිසිදු සැලසිලක් තිබීමට හැකියාවක් නැහැ. ඒත් එක්කම ඔබ දන්නවා මේ වෙනකොට නිල ඡන්ද දැන්වීමපත් බෙදා හැරීම අවසන් කරලා තියෙන්නේ. ඒත් එක්කම යම් ලෙසකින් ඔබට ඔබගේ නිල ඡන්ද මෙතෙක් ලැබී නැත්නම් ඔබ දන්නවා බෙදා හැරීම අවසන් කරලා 30 වෙනිදා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඔබට තැපැල් ලිපි බෙදීම කරන උපතැපැල් කාර්යාලයට ගිහිලා ඔබගේ නිල ඡන්ද දැන්වීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මැතිවන දිනේත් උපතැපැල් කාර්යාලය විවෘතව තියෙන්නේ. මේ නිල ඡන්ද දැන්වීම පදගෙන ඔබට ඔබගේ ඡන්දය ලබා දීම සඳහා කරන ආරාධනා පත්‍රයක් මෙය රැගෙන යාම ඡන්ද මධ්‍යස්ථානය තුලදී ඔබගේ සහ අපේ නිලධාරීන්ගේ කාර්යභාරය පහසු කරන වගේම කාර්යභාරය ඉක්මන් කරන ඒ නිසා නිලධාරීන් වැදගත්කම තියෙන්නේ ඔබ හඳුනා ගැනීමට ඒ තොරතුරු සියල්ල ඒක ඇතුළත් නිසා. හැබැයි යම් ලෙසකින් ඔබට නිල ඡන්දයෙන් පද නොතිබුණා කියලා ඡන්දේ පාවිච්චිට බාධාවක් නැහැ. විශේෂම සඳහන් කළ යුතුයි සමහර ප්‍රදේශවල නිල ඡන්දයෙන් පද එකතු කිරීමේකට පරණ පුරුදු කීපයක් වෙන බව ආරංචිලා තින්න කරුණාකර මතක තියාගන්න. නිල ඡන්දයෙන් පද ඔබ අත්‍යවශ්‍ය නැහැ ඡන්දේ පාවිච්චි කිරීම සඳහා. ඒ වගේම තමයි Tamanට අදාළ නැති නිල ඡන්දයෙන් පදක් තමා බාරයේ තිබුණොත් ඒ සම්බන්ධයෙන් ඔබට විරුද්ධව නීති අනුව කටයුතු කරන බව අත්අඩංගුවට ගැනීම කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් Tamanට අදාළ නැති කිසිදු දෙයක් එකතු කිරීම හෝ එවැනි දෙයක් ළඟ තබා ගැනීම අඩු ගන්න පවුලේ කෙනෙක්වත් ඒ ඔහු ස්වාධීන පුද්ගලෙක් ඔහුගේ නිල ඡන්දයෙන් පද ඔහුගේ බාරයේ තිබිය යුතුයි. ඉතින් කරුණාකරලා මේක එසේ විය යුතුයි. ඒ උවත් ඔබට නිල ඡන්දෙ නොලැබුණොත් කිසි ගැටලුවක් නැහැ. ඔබට ඡන්ද මධ්‍යස්ථල ඡන්දය පාවිච්චි කරන බාධාවක් වෙන්නේ නැහැ. මේ මැතිවරණ සභ ලියාපදිංචි ඡන්දායක නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක විශේෂයෙන්ම සඳහන් වූ කාරණාවක් තමයි මේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරන හැකියාව ලැබෙන ආකාරයට තමන්ගේ ආයතනවල සේවය කරන සේවකයන්ට නිවාඩු ලබා දීමේ වගකීම තියෙනවා සියලුම ආයතන ප්‍රධානීන්ට. ඒ වගේම පෞද්ගලික අංශයේ ආයතන පවරක් නොවේ විශ්වවිද්‍යාල පද්ධතිය බැංකු පද්ධතිය මේ සියලුම ආයතන වලට ඔවුන්ගේ දුර ප්‍රමාණය අනුව ඔවුන්ට නිවාඩු ලබා දීමේට දැන්ටම චක්‍රයක නිකුත් කරලා තිනවා. ඒට අනුව කටයුතු කරන සිටම ගෞරවයෙන් ඉල්ලා සිටින විශේෂයෙන් ඔබ දන්නවා කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් දින භාගයක් කිලෝමීටර් 40ක් 100ක් අතර දිනයක් කිලෝමීටර් 100ක් හෝ 150ක දින එකමාරක කාලයක් සහ කිලෝමීටර් 150කට වැඩි නම් දින දෙකක කාලයක් සහ ඡන්දය පාවිච්චි කිරීමට ඔබ විසින් නිවාඩු ලබා දිය යුතුයි. ඒක අනිවාර්යයෙන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ ඡන්ද අයිතිය ඡන්ද භාවිතයකට අයිතිය ආරක්ෂා කිරීමට සියලුම ආයතනවල පාලක අධිකාරිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒත් එක්කම ගත්තොත් ඔබට ඡන්ද පොලේ රැඳී සිටීම ඡන්ද පොල තුල සිටීමේ හැකියාව තියෙන පිරිසක් ඉන්න විශේෂයෙන්ම ඡන්ද පොලේ ඇතුළත් වීමට අවසර නැත්නම් ඉන්නවා. ඒත් කියන්නේ විශේෂයෙන්ම ඡන්ද පොලේ ලියාපදිංචි ඡන්දදායකයන් ඔබ ඡන්දදායකයෙක් විදිහට ඔබට ඡන්ද පොලට යෑමේ හැකියාව තියෙනවා. ඔබ එම ඡන්ද මධ්‍යස්ථානයේ එම ඡන්ද පොලේ ලියාපදිංචි ඡන්දදායක නම් පමණයි. ඒ වගේම ඡන්ද පොල කාර්ය මණ්ඩලයට ඡන්ද මධ්‍යස්ථාන රැඳී ඉන්න පුළුවන්. ඒ වගේම ඡන්ද පොලේ රාජකාරී යුක්ත වෙන පොලිස් නිලධාරීන්ට පුළුවන්. ඒ වගේම තරඟ කරලා ලබන අපේක්ෂකයන් ඔවුන්ට නියෝජිතයන් විදිහට පත් වෙන නියෝජිතයෙක් විදිහට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපේක්ෂකයන්ට ඇවිල්ලා ඒ ඡන්ද මධ්‍යස්ථානයේ තුල කාරණා කටුසයා බලා යමේ හැකියාව තියෙන රැඳී සීමට හැකියාව තියෙන්නේ නියෝජිතෙක් වශයෙන් උපත්වීම් කළ තියෙනවා නම් විතරයි. ඒ වගේම තමයි අපේක්ෂකයන් හෝ විසින් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් එම ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඔවුන්ගේ නියෝජිතයන්ට පත් කළ යට රැඳී සිටීමේ අයිතිය විධිමත් පත්වීම් ලිපි අපි ලබා දීලා තියෙනවා. ඒත් එක්කම තමයි විශ්ව නිරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වෙන මෙතන කමිෂන් සභාවේ අවසරලත් සියලුම
දේශීය නිරීක්ෂකයන් අවසර ලත් දේශීය නිරීක්ෂකයන් සඳහා මධ්‍යස්ථ රැඳී සිටීමේ හැකියාව දෙනවා. ඊට අමතරව ගත්තොත් තේරීම් බාල්දාරය විසින් පත් කරන ලබන කොට්ටාශ භාර සහකාර තේරීම් බාල්දාර සහ වෙනත් තේරීම් බාල්දාරගේ අවසරය ලිඛිත අවසරයක් තුල නිලධාරීන්ට මේ ස්ථාන රැඳී සිටින හැකියාව තියෙනවා. මේ කියන කාණ්ඩ විතරයි ඡන්ද මධ්‍යස්ථාන තුල රැඳී සිටීමට හැකියාව තිබෙන්නේ. ඒත් එකම ගත්තොත් මේ ඡන්ද පාවිච්චි කිරීමේදී මම ඔබට කිව්වා නිල ඡන්දයෙන් පද සමග ඔබ අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු ලියවිල්ලක් තියෙනවා. ඔබ හඳුනා ගැනීම සඳහා තිබෙන හැඳුනුම්පත කියන එක. ඔබ දන්නවා මේ පළාත් පාලන මැතිවරණයේදී අපි වළංගු හැඳුනුම්පත් විදිහට පිළිගන්නේ ජාතික පුද්ගලයන් දෙපාර්තමේන්තුව නිකුත් කරපු ජාතික හැඳුනුම්පත. ඒක තිබීම ප්‍රමාණවත්. ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍රය, ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රය, ඒ වගේම ඔබ දන්නවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන රාජ්‍ය සේවක විශ්‍රාමික හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද වැඩිහිටි හැඳුනුම්පත, ඒ වගේම ඔබ දන්නවා පහුගිය අවුරුද්දක කාලයක් විතර වැඩි කාලයක් තිස්සේ අපි දන්නවා පුද්ගල දෙපාර්තමේන්තුව, ඒ වගේම මෝටර් දෙපාර්තමේන්තුව සහ විදේශ ගමන් බලපෑම් සියලුම ආයතන මගින් හැඳුනුම්පත් සම්බන්ධයෙන් අදාළ යම් ලියවිල්ලක් නිකුත් කරන ඔබගේ ඡායාරූපය සහිතව. අන්න මේ ඡායාරූපය සහිතව තියෙන ලියවිල්ල ප්‍රමාණවත් වෙනවා මේ අවස්ථාව. මොකද ඔවුන්ගේ මේ නැවත සකස් කිරීම සඳහා ලබා දුන්නේ දීලා දෙන ලිඛිතව දුන්න తాවකාලික හැඳුනුම්පතක් මේ ලිපිය. ඒ ලිපිය ප්‍රමාණවත් වෙනවා ඡන්දේ පාවිච්චි කිරීම සඳහා. ඒ වගේම තමයි මේ මුකුත්ම නැතිකොට පුළුවන් අපි මෙතන කමිෂන් සභාව නිකුත් කරනවා తాවකාලික හැඳුනුම්පතක්. මෙන්න මේ తాවකාලික හැඳුනුම්පත භාවිතා කරන්න බෑ. ඒ වගේම ආබාධිත ඡන්දදායකයන් සඳහා අපි මෙතන කමිෂන් සභාව නිකුත් කරපු ආබාධිත හැඳුනුම්පත් තියෙනවා. අන්න මේ හැඳුනුම්පත් ලාභීන්ටත් මෙතන පාවිච්චි මේ ඡන්ද මධ්‍යස්ථය තමන්ගේ ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේ තමන්ගේ අනන්‍යතා පත්‍රයක් විදිහට අපි කමිෂන් සභාව විසින් බාර ගන්නු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන මේ සෑම ඡන්ද මධ්‍යස්ථානයක් තුලම ආබාධිත ඡන්දදායකයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපීම අපි කරලා තියෙන විශේෂයෙන්ම චලනාබාධ සහිත පුද්ගලයන් සඳහා ඡන්ද මධ්‍යස්ථාන පරිශ්‍රය තුල ඔබගේ ඡන්ද සලකුණු කරන ස්ථානයේ යම් දුරක් යාමට අවශ්‍ය නම් ඒක චලනාබාධ සහිත අපහසුතාවයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමට අපි සියලුම තේරීම් බලන දැනුම් දෙන අතර යනුවේ අදාළ මධ්‍යස්ථානයේ කටයුතු ආකාරය සිදු වෙනවා. ඒත් විශේෂයෙන්ම දෘශ්‍යාබාධය සම්බන්ධයෙන් පහුගිය මැතිවරණ දෙක වගේ මෙවරත් අපි ස්පර්ශක රාමුවක් නැත්නම් ටැක්ටයිල් බැලට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව දෘශ්‍යාබාධ ඡන්දදායකයන්ට තව කෙනෙක්ගේ සහාය නොමැතිව තමන්ගේ ඡන්දය සලකුණු කිරීමේ හැකියාව මේ පළාත් පාලන ආයතන 339ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන 13759ම අපි සපයලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඔබට ඊට අමතරව ගත්තොත් අපි දැන්ටත් සාමාන්‍ය ක්‍රමය තුල ඒ අදාළ වෛද්‍ය සහතික මත ඔබට ගෙදර ඉඳන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය අවසරය ලබා දීමේ ක්‍රියාවලියත් සිදු කර තියෙනවා. ඒත් එක්කම ඔබට ඊළඟ ගැටලුව තමයි මේ 71000කට අධික ඡන්දදායකයන් අතුරින් තමන්ගේ අපේක්ෂා නැතුනේ තමන්ගේ අපේක්ෂය කවුද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් අපිට ඒ සම්බන්ධයෙන් අපේ වෙබ් අඩවියේ www.elections.go.lk කියන වෙබ් අඩවියේ සඳහන් වෙනවා අදාළ තොරතුරු e-service සඳහන්. ඊට අමතරව ගත්තොත් ඔබට පුළුවන් ඒ අදාළ එහි තියෙන අදාළ QR කේතය ඩවුන්ලෝඩ් භාගත කිරීමෙන් පසු ඔබට පුළුවන් ඔබගේ අපේක්ෂා කවුද කියන එක සොයන්න. ඒ නැතත් ඔබට පුළුවන් ඔය සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඉබ පළාත් පාලන බල ප්‍රදේශ තරඟ කරන ලබන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වලට අදාළ අපේක්ෂකයන්ගේ නම් ඒ පක්ෂයට අදාළ අපේක්ෂකයන් නම් සහ ඒ තොරතුරු ඇතුළත් වෙන ඔබට ඡන්ද මධ්‍යස්ථානය තුළදී අදාළ දැන්වීම් පූර්වවල ඒ ඡන්දදායකයන් අපේක්ෂකයන් කවුද කියන පිළිබඳව ඔබට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඉන්පස්සේ ප්‍රධානම කාරණාව තමයි මෙන්න මෙතනදී ඡන්දය සලකුණු කරන්නේ කෙසේද කියන එක ගැන. ඔබ දන්නවා මේක තමයි ඉතාම සරල පහසුම ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඔබට ලැබෙන්නේ. මොකද මෙහි ඡන්ද පත්‍රිකාව සඳහන් වෙන්නේ මම පෙන්වන ආකාරයට ඡන්ද පත්‍රිකාවේ තිබෙන්නේ තරඟ කරන අපේ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායමේ නම, ඊට ඉදිරියෙන් සලකුණ, ඊට ඉදිරියෙන් හිස් කොටුවක් තියෙනවා ඔබට ඔබගේ ඡන්දය සලකුණු කරන්න. ඔබ දන්නා අපි සාමාන්‍යම ඡන්දය සලකුණේ කතිරේ ලකුණෙන්. මේ මැතිවරණත් ඒව දැන් කතිරේ ලකුණ තමයි භාවිතා කරන්නේ. තමන් කැමති දේශපාලන පක්ෂය ස්වාධීන කණ්ඩායමේ නම ඉදිරියෙන් උගේ සලකුණ ඉදිරියෙන් හිස් කොටුවේ කතිරේ සලකුණු කිරීමෙන් ඔබට ඔබේ ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ ඡන්ද සලකුණු කිරීම ඉතාම පහසුයි. ඒ නිසා ඔබට ඡන්දය සලකුණු කිරීම සමග ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. කතිරේ ලකුණ පමණක්ම පාවිච්චි කරන්න. මොකද හේතුව එක ගණන් මේ කිරීම ඉතාම පහසුයි. ගණන් කිරීමේ කාර්යමණ්ඩලය නැවත මේ පිළිබඳව තෝරා ගැනීම සහ විමසීම් කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබ සුපුරුදු කතිරේ ලකුණු පාවිච්චි කරන ඔබගේ ඡන්දය සලකුණු කිරීම සඳහා
හැඳුනුම්පත් සම්බන්ධයෙන් ගත්තාම හැඳුනුම්පත් වල පෙළ කරන මේ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරනවා. ඒක එක්ස්පයර් වෙලා කියලා බාර ගන්න නැති අවස්ථාවල් වලට වාර්තා වෙලා දිනවා. ඇත්තටම එහෙම වෙනවද? ඔව් පැහැදිලිව මම සඳහන් කරා මේ කියන සෑම අවස්ථාවකදීම 2025 මැයි මාසේ 6 වෙනිදාට වළංගු විය යුතුයි. එහෙම නැත්නම් පැරණි රියදුරු බලපත්‍ර පැරණි විදේශ ගමන් බලපත්‍ර දැන් බොහෝ අය ළඟ තියෙනවා විදේශ ගමන් පත්‍ර පැරණි ඒවා. මේක අරගෙන ඉන්න වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිව වළංගු විදේශ ගමන් බලපත්‍රයක් වළංගු රියදුරු බලපත්‍රයක් සහ වළංගු හැඳුනුම්පතක් මේ තියෙන සෑම හැඳුනුම්පතක්ම මැතිවරණ පැවැත්වෙන දිනේට වළංගුතාවයේ තියෙන හැඳුනුම්පතක් විය යුතු වෙනවා.